න්‍යාස ගැටලුව. ඒකේ න්‍යාසය b ගේ න්‍යාසය දීලා තියෙනවා. ab සමානයි ba කියලා දීලා තියෙනවා. xy ගේ අගය වෙන වෙනම හොයලා y අඩු කිරීම x අගය හොයන්න තියෙනවා. ab ගුණිතයක් විදිහට a සහ b ඊළඟට ba ගුණිතයක් විදිහට b සහ a ගේ ගුණිතය ලියාගමු. ab ගේ න්‍යාසය එනවා ගුණිතේ න්‍යාසය 2 ධන 2y 11යි 6 ධන xy 9 ධන 4x නම් මේ විදිහට සුළු කර ගන්න පුළුවන්. ba සම්පූර්ණයෙන්ම සුළු කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. 11යි 4 ධන 3x එනවා. ඉතින් අපිට පුළුවන් මේ දෙන්න සමාන කරන්න, ඒ වගේම මේ දෙන්න සමාන කරන්න xy වෙන වෙනම හොයන්න ඕනේ ඉඳා. එහෙනම් 2 ධන 2y සමාන වෙන්න යනවා 11ට. 4 ධන 3x සමාන වෙන්න යනවා 11ට. එහෙනම් y ගේ අගය ඔයාලට හොයලා බලන්න පුළුවන්. 2න් 9යි x ගේ අගය 3න් 7ක් එනවා. එහෙනම් y අඩු කිරීම x ගේ අගය අහන්නේ. පොදු හරය අපිට ගන්න පුළුවන් 6 කියලා. 27 අඩු කිරීම 14ක් එනවා. එහෙනම් පිළිතුර 6න් 13යි. ගැටලුවේ පිළිතුර දෙවෙනි එක 6න් 13යි.